අද අපි කතා කරමු බලන්න ලෝකේ ධනවත්ම මිනිස්සුන්ගේ හරිම පුදුම රහසක් ගැන. මෙහෙම හිතමු බලන්න. තමන්ගේ වත්කම ඩොලර් බිලියන 457යි කියලා. ඕ ඒ තමයි ඊලොන් මස්ක්ගේ ඇස්තමේන්තුගත ශුද්ධ වත්කම. මේ තීරේ පේන දැවැන්ත අංකෙ දිහා පොඩ්ඩක් බලන්නකෝ. ඇත්තකම ඒක කොච්චර ලොකු ගාණක්ද කියලා හිතාගන්නත් අමාරුයි නේද? හැබැයි හිතන්න ඒ සල්ලි වලින් වැඩි හරියක් ඇත්තකම වියදම් කරන්න බෑ කිව්වොත් අන්න එතන තමයි මේ කතාවේ තියෙන ලොකුම පරස්පරය පටන් ගන්නෙ. ඒ කියන්නේ කඩදාසි වල තියෙන අතිවිශාල ධනයයි අතට ගන්න පුළුවන් ඇත්ත සල්ලි අතරයි තියෙන වෙනස. හොඳයි එහෙනම්. අපි දැන් ටිකක් ගැඹුරට ගිහින් බලමු මේකේන කඩදාසි වල තියෙන ධනයයි ඇත්තටම වියදම් කරන්න පුළුවන් සල්ලි අතරේ තියෙන වෙනස මොකක්ද කියලා. හරි. මුලින්ම අපි මේ සංකල්ප දෙක හරියටම තේරුම් ගමු. එකක් තමයි ද්‍රවශීල වත්කම්. නැත්නම් liquid assets. මේවා කියන්නේ සල්ලි. එහෙම නැත්නම් හරිම ලේසියෙන් සල්ලි බවට පත් කරන්න පුළුවන් ඕනෑම දෙයක්. අනිත් පැත්තෙන් තියෙනවා ද්‍රවශීල නොවන වත්කම්. නැත්නම් illiquid assets. මේවා තමයි සමාගම් කොටස්, දීපල වගේ ඉක්මනට විකුණලා සල්ලි කරගන්න බැරි දේවල්. හරියට එක තැනක හිර වෙච්ච වත්කම් වගේ. පුදුමම දේ තමයි ලෝකේ ප්‍රකෝටිපතියන්ගෙන් වැඩි දෙනෙක්ගේ ධනෙ තියෙන්නේ ඔන්න ඔය විදියට හිර වෙවා. හරි. එහෙනම් අපි බලමු මේ උගුලට අහු වෙන පළවෙනි කට්ටිය ගැන. ඒ කියන්නේ ධනවත් ලයිස්තු වල උඩින් මේ ඉන්න ටෙක් ලෝකයේ දැවැන්තයෝ කොහොමද ඇත්තටම අතේ සල්ලි නැති අය වෙන්නේ? අන්න ඒකට තමයි අපි කියන්නේ ටෙක් බිලියනපති උගුල කියලා. මේකට හොඳම උදාහරණය තමයි ඊලොන් මස්ක්. මේ ප්‍රස්තාරයේ බැලුවම අපිට පැහැදිලිවම පේනවා එයාගේ ඩොලර් බිලියන 457ක දැවැන්ත වත්කමෙන් 85%ක්ම වගේ. ඒ කියන්නේ අතිවිශාල කොටසක් තියෙන ටෙස්ලා කොටස් විදිහට. ඇත්තටම එයාට අතට ගන්න පුළුවන් මුදල් තියෙන්නේ 5% වගේ. හරිම පොඩි ප්‍රමාණයක්. ජෙෆ් බේසෝසුත් මේ වගේම තමයි. එයාගේ ඩොලර් බිලියන 246ක ශුද්ධ වත්කමෙන් 90%ක්ම වගේ තින්නෙත් ඇමසන් කොටස්. ඉතින් අපිට පේනවා නේද මේක පැහැදිලි රටාවක් කියලා? එතකොට ලොකු ප්‍රශ්නයක් එනවා. ඇයි මේ අය Tamande කොටස් ටික විකුණලා සල්ලි අතට ගන්නෙ නැත්තේ? හේතු කීපයක්ම තියෙනවා. පළවෙනි එක එහෙම වික්කොත් අති විශාල ප්‍රාග්ධන ලාභ බද්දක් ගෙවන්න වෙනවා. දෙවෙනි එක එකපාරට විශාල කොටස් ප්‍රමාණයක් වෙළඳ පොළට දැම්මම කොටස් වල මිල එකපාරටම කඩාගෙන වැටෙනවා. තුන්වෙනි එක තමයි එහෙම වුණොත් සමාගමේ තියෙන ඡන්ද බලය, ඒ කියන්නේ පාලන බලය නැති වෙලා යනවා. අන්තිම කාරණය මේ වාගේ විශාල ගනුදෙනුවක් නිසා නියාමන ආයතනවල අනවශ්‍ය අවධානයත් ඒ පැත්තට යොමු වෙනවා. හරි. දැන් අපි බලමු මේ ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම වෙනස් විදිහට කරන කෙනෙක් දිහා. මේ අංකය දිහා බලන්නකෝ. ඩොලර් බිලියන 344ක්. මේ තමයි වොරන් බෆට්ගේ බර්ක්ෂයර් හැතවේ සමාගම අතේ තියෙන මුදල් සහ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය. මේක නිකම්ම එකතු වෙච්ච දෙයක් නෙමෙයි. මේක තමයි එයා හිතාමතාම ගොඩනැගපු එයාගේ ආයතනික යුද අරමුදල. මෙන්න මේ සංසන්දනයෙන් තමයි මේ ක්‍රම දෙකේ තියෙන පුදුම හිතන වෙනස හරියටම පැහැදිලි වෙන්නේ. බලන්න ඊලොන් මස්ක්ගේ ඩොලර් බිලියන 457ක වත්කමෙන් ද්‍රවශීල, ඒ කියන්නේ අතට ගන්න පුළුවන් මුදල් තුන්නේ 105ක් වගේ පොඩි ගාණක්. හැබැයි වොරන් බෆට්ගේ ඩොලර් බිලියන 144ක වත්කමෙන් 70%ක්ම වගේ තියෙන්නේ ද්‍රවශීල වත්කම්. උපාය මාර්ග දෙක සම්පූර්ණයෙන්ම වෙනස්. මේ ක්‍රමයට තවත් හොඳ උදාහරණයක් තමයි බර්නඩ් ආනෝල්ඩ්. එයාගේ ධනය එකම සමාගමක කොටස්වල හිර වෙලා නැහැ. ඒ වෙනුවට ඒක LVMH සමාගම යටතේ තියෙන සුඛෝපභෝගී සන්නාම 100 ගණක් පුරා පැතිරලා තියෙන්නේ. ඔය විවිධාංගීකරණය නිසාම එයාට අතිවිශාල මුදල් ප්‍රවාහයක් ලැබෙනවා. ඉතින් ඒ නිසා තනි සමාගමක කොටස් මත යැපෙන ටෙක් ප්‍රකෝටිපතියන්ට වඩා එයාගේ ද්‍රවශීලතාවය ගොඩක් වැඩි. හරි. එහෙනම් දැන් අපි බලමු මේ ද්‍රවශීලතාවය අඩු ප්‍රකෝටිපතියන් තමන්ගේ ප්‍රධාන වත්කම් විකුණන්නේ නැතුවම සල්ලි හොයාගන්න පාවිච්චි කරන සුපිරි ක්‍රමය මොකක්ද කියලා. මෙන්න මේකයි ඒගොල්ලන්ගේ රහස් ක්‍රමය. ඒකට කියන්නේ ණයටගත් බිලියන ව්‍යුහය කියලා. මේක වෙන්නේ මෙහෙමයි. පියවර 1 තමන් සතු බිලියන ගාණක් වටිනා සමාගම් කොටස් තියාගන්නවා. පියවර 2 ඊට පස්සේ ඒ කොටස් ඇපයට තියලා බැංකු වලින් හරිම අඩු පොලියකට ලොකු ණයක් ගන්නවා. පියවර 3 අන්තිමට ඒ ණයට ගත්ත සල්ලි වලින් අලුත් ආයෝජන කරනවා, වෙන සමාගම් මිලදී ගන්නවා, එලමත් නැත්නම් තමන්ගේ ජීවන රටාවට වියදම් කරනවා. මතකනේ ඉලන් මස්ක් ටෙස්ලා කොටස් විකුණන්නේ නැතුව ට්විටර් මිලදී ගන්න සල්ලි හොයාගත්තෙත් ඔන්න ඔය ක්‍රමයට තමයි. එහෙනම් ඇත්තටම බලවතා කවුද? අපි හැමදාම දකින ධනවත්තුන්ගේ ලයිස්තුව ඇත්තටම නිවැරදි එකක්ද? මේ තියෙන්නේ අපි හැමෝම ප්‍රවෘත්තිවල දකින ඒ සුපුරුදු ලයිස්තුව. ඉලොන් මස්ක්
අංක 1. ජෙෆ් බේසෝස් 3 වෙනියා. වොරන් බෆට් ඉන්නේ කොහෙද? 11 වෙනි තැන. මේක තමයි ලෝකයේ පොදු පිළිගැනීම. හැබැයි අපි මේ ලයිස්තුව ශුද්ධ වත්කම මත පදනම් නොවි ඇත්තටම අතේ තියෙන පාවිච්චි කරන්න පුළුවන් ද්‍රවශීල වත්කම් අනුව නැවත සකස් කරොත් මොකද වෙන්නේ? බලන්න මේ වෙනස. වොරන් බෆට් ඩොලර් බිලියන 101ක ද්‍රවශීල වත්කමක් එක්ක එකපාරටම පළවෙනි තැනට පනිනවා. බර්නාඩ් ආනෝල්ඩ් 3 වෙනි තැනට එනවා. ඊලොන් මස්ක් වගේ අය මේ ලයිස්තුවේ ගොඩක් පහළට යනවා. අන්න ඒකයි සැබෑ බලතුලනය. ඉතින් මේ ද්‍රවශීලතාවයේ වෙනස සැබෑ ලෝකයේදී විශේෂයෙන්ම අර්බුදකාරී අවස්ථාවකදී මෙච්චර වැදගත් වෙන්නේ ඇයි? අපි දැන් ඒ ගැන බලමු. මේකට තියෙන හොඳම සාක්ෂිය තමයි 2008 ඇති වුණ මහා මූල්‍ය අර්බුදේ. ලෝකයේ අනිත් හැමෝගෙම වත්කම් කඩාගෙන වැටෙද්දී වොරන් බෆට් මොකද කළේ? එයා තමන්ගේ අතිවිශාල මුදල් බලය පාවිච්චි කළා. ගෝල්ඩ්මන් සැක්ස් වගේ ඩෙවෙන්ට සමාගම්වල කොටස් මිලදී ගත්තා. බංකොලොත් වෙන්න ගිය සම්පූර්ණ සමාගම් සල්ලි වලටම ගත්තා. වෙන කාටවත් හිතන්නවත් බැරි ගනුදෙනු වලට ගියා. සරලව කිව්වොත් අනිත් හැමෝම නැතරම නැති වෙද්දී බෆට් හිටිය හැරිට shopping යනවා වගේ. ඉතින් මේ මුළු කතාවෙන්ම අපිට ගන්න පුරුවන් ප්‍රබලම පාඩම තමයි මේ. සම්පූර්ණ ශුද්ධවත්කම කියන්නේ මාන්නේ විතරයි. ද්‍රවශීල වත්කම් තමයි නියම බලය. එන හිතලා බලන්න ඊළඟට එන මහා මූල්‍ය අර්බුදයේදී ඇත්තටම ලෝකීය පාලනය කරන්නේ කඩදාසි උඩ ඉන්න බිලියනපතියන්ද? එහෙම නැත්නම් අතේ සල්ලි තියාගෙන ඉන්න නියම බලවත්තුන්ද?